මෙලෙස මේ පැත්තෙ තිබෙන්නේ දදිවෙනවා මොහාන් පාදේ මොකද දෙන හරවා පාරා කියලා කරන්නේ පාද ස්ථානගත වෙන පාදව පස්වෙන්ම සර්ථක දක්ෂ පාද නවතා දීම කඩේරෝඩේ ස්ථානයේ පාදුරාගේ මිශ්‍ර කඩක සෝදාන බාන්නේ මොහාන් රාජපක්ෂ පාදයයිබට මේ දකුණු අත්මාද වේග පාදයාන කඩකියා දිලීප් ෂෙහාන් නැතෝ චෙටි ඉදිරියේදී පාදයයි මිස්සදා මේ දකුණත් පාද වේග පාදයාන කඩකියා සාර්ථක පාදවා කිත්තාමත් බෝධ පාදවාක්‍ය බොකරන්නේ වේගින් පාදේ බොකරන්නේ තරමා කරවා පහරක් කෙලෙක්‍රීමට වහම් කරේ මේ සිටින කඩකියා අධිකාරවා ඉදිරියේදී තීරණාත්මක ප්‍රථම පාදවාරි බීලක පාදයයිබට සෝදාන බාන්නේ තදිවේනා විනිශ්චයකාරතුමාන් පසු කරමින් එවරත් පහර එල කරන්නේ පාදේ තරම්ම සාර්ථකුනේ නැහැ මේ සිටින කඩකියාගේ පිත්ත තරමක් නිහඬ වී තිබෙන ආකාරයකුත් දක්ලාබෙනවා මේ දකුණත් පිටිකරුවාගේ පිත්ත අනිවාර්යෙන්ම ශබ්ද නැගිය යුතුයි මොහාන් පාදයයි මිසදා කවිද හොයිරෝස් මේ වමත් පිටිකරුවා මේ කඩවසම් පෙනුමකට එමිකම් කළාද මේ වමත් පිටිකරුවා තනේවර සාර්ථක පාදයක් පහරා කියලා කඩ වෑම් කරේ තරමක් පාදේ දැවටුණු පාද පස්වෙන්ම ලකුණක් කරා දැන් මේවට විතත් පැති මාරු කරගෙන තිබෙනවා දැන් ලකුණු තත්ත්වය ලකුණු 4යි ප්‍රථම පාදවාරේ නිමාව දකින දචාන්දිමාල් දිවෙනවා විනිශ්චයකාරතුමාන් පසු කරමින් එවරට ඩ්‍රයිව් පාරා කියලා කරන පාද ස්ථානගත වෙන පාද පස්වෙන්ම ලකුණක් කරා දැන් පැති මාරු කරගෙන තනවත සෝදාන බාන්නේ චාන්දිමාල් තීරණාත්මක දෙවට පාදවාරේ තීරණාත්මක පාදයයි මිස්සදා මේ දකුණු අත්මාත වේග පාදයාන කඩකියා දැන් දිවෙනවා තසීමාශිනවර අසාර්ථක පාදවා කිතාමත් බෝධ පාදවාක්‍ය බවත සෝදානා බාන්නේ චාන්දිමාල් තීරණාත්මක පාදවාරේ තීරණාත්මක පාදයයි මිස්සදා තසෝදානම් සඳුනෙන් ශිකාරතුමාන් පසු කරමින් පාදයයිමට එවරාතු ඒගොත් පහරෙල කරානේ ඩීප් මෙඩික් ඇටියලින් හනාර්ග පහරා කෙල කරමින් දැන් ලකුණු 6ක් හිමි කරගෙන තිබෙනවා මේකඩ අපිට දසෝදාන බාන්නේ පාදයයිබට දකුණු අත්මාද වේග පාදයාන කඩකියා චාන්දිමාල් තනේවර අසාර්ථක පාදවාක් ඉතාමත් බෝධ පාදවාක් කරන්නේ ඉල්ලීමක් වුණා විනිශ්චයකාර බවතොන් නිහඬයි දැන් ධනාංශය ඉල්ලීමක් කරන්නේ දසෝදාන බාන්නේ පාදයයිබට දදි වෙනවා තනේවර ඩ්‍රයිව් පාරා කියලා කරන පාද ස්ථානගත වෙන පාද සාර්ථක පාද නවතා දීම කඩේරෝඩේ ධනුෂ්ක විද්‍යා ශාගරේ ස්ථානයෙන් පාදරාකේ මෙසිටින්නේ නොස් බොලොග්නා කඩා සමාජය තනවත සෝදාන පාදයයිමට ධනිශාංක හඩායකාතේ යටදී තරකල දේවරාත් වේගවත් පාරෙල කරන්නේ පාදව තරමක් මේ පිටිකරුවාගේ පිට දැන් ශබ්ද නගන ආකාරයකුත් දක්ලාබෙනවා දයයි මිස්සදා තීරණාත්මක පාදවාරේ තීරණාත්මක පාදයයිමට තදිවෙනවා දදිවැන්න මොකලද පාද සාර්ථක පාදවක් ඉතාමත් බෝධ පාදවක් කරන්නේ පිට පාරේමින් විකට් රකින්නාගේ අතට පාදය හැදියන්නේ දදිවෙනවා දදිවැන්න මොකලද පාද තරමක් හොස්ටම්පේ මදක් පාදව පිටතින් පාදය කරන්නේ වයිට් පාදවක් සමගින් දැන් ලකුණු 19යි මුල් ලකුණු සංඛ්‍යා දිවෙන අසීමාවශයට පද වේරාත් වේගවත් පාරෙල කරන්නේ මේ දකුණත් පිටිකරුවාගේ පිට නැවතත් හොඳින් දැන් ශබ්ද නගන ආකාරකුඩත් පාද වේග පාදයාන කඩකියා සමීර ඉදිරියේදී පාදයයිමට මේ දකුණත් පිටිකරුවා පසුගිය තරගයේදී තාමත්ම රාජකීය ඉනිමක් දියත් කළාද කඩකියා දැන් මේ තරගය තුලත් පමාවි පැමිණ තිබෙනවා දැන් එවරත් පහරෙල කරන්නේ පඳුවට ගෝනේ පඳුව දැන් රැක ගන්නට අවකාශයක් ලැබුණේ පහසුවට පඳුවක් ලෙස ගමන් කළේ නමුත් බාරදී දිවගොස්සට පාදව රැක ගන්නට අවකාශයක් ලැබුණේ සාර්ථක පාදයයි දසෝදාන බාන්නේ පාදයයිමට දැන් දකුණු අත්පාද වේග පාදයාන කඩකියා දැන් බාරදී සෝදාන බාන්නේ මේ දකුණු අත්පාද වේග පාදයාන කඩකියා සීමා විසිට පාදයයි මිස්සදා දැනවරත් හොඳ පාදවක් තරමක් පාදව ගමන් කරන්නේ තර්ඩ් බෑන් කලාපයට පාදව ගමන් කරන්නේ පස්සෙන් මේ ලකුණක් ලකුණු දෙකක් කරා කඩකින් පැති මාරු කරගෙන තිබෙනවා දැන් ලකුණු දෙකක් සමග ලකුණු 28යි මුල් ලකුණු සංඛ්‍යාව දැන් ಭಾರತಿ සෝදාන බාන්නේ මේ දකුණු අත්මාද වේග පාදයාන කඩකියා සීමා විසිට පාදයයි මිස්සදා තියුණු පාදවක් ඉතාමත් බෝධ පාදවක් කරන්නේ ලකුණක් ලබා ගන්නට අවකාශයක් ලැබුණේ සාර්ථකයි මේ පාදයාන කඩකියා තීරණාත්මක අවසන් පාදවාරේ තීරණාත්මක අවසන් පාදයයිමට සෝදාන බාන්නේ
හාදන් දිවෙනවා. හාදන් එවරාත් කෙටි පාදුව දුටු උස්සනින්ම දෑත පහරා කෙල කරමින් මේ අවසන් පාදුව තුළ හිතාමත් මානාර්ග පහරා කෙල කර පාදයාන කඩකයාද සුදාන්න බාණින් ධනාචය ඉදිරියේදී පාදයයිමට මේ දකුණු පළාතෙන් බී කරන ලද තවත් අතිත්‍ය දකුණු අත්පිතිකරුවා මේ ඔබ ඉදිරියෙන් පාදුවට මුහුණ දීමේ සදා සුදාන්න බාණින් සුදාන්න බාණේ පැතුම් තරංග පාදයයි සදා දිවෙනවා. හාදන් ප්‍රථම පාදවට පහර එල්ල කරනවා. පාදවඩ පාදව සුරකිව රැක ගන්නවා. සමගින්ම සාර්ථක පාදයයිමක් සාර්ථක පාද රැකීමක් ලෙස දක් ලැබෙනවා. ඉස්සංක මදුශංක මේ සැහැල්ලු පාදු කොඩාව තුළ ලැබිය යුතු සියලු නාඹ ලැබී තිබෙන හිමිකරකට තිබෙන එකම කොඩකයා මිසින්ද මේ ප්‍රෞಢ ඉතිහාසයක් තිබෙන මේ දකුණු අත්පිතිකරුවා දැන් පාදුවට මුහුණ දීමේ සඳහා මේ කඩාපඩි තුළ දැන් ඕනෑම තත්ත්වයක් අඩදී තම කඩාවකට සාර්ථක ප්‍රතිඵල ගෙන දෙවි දෙන්නට පිටෙන් මන හැකියාවක් තිබෙන කඩකෙක් දෑඹුරු කඩාපඩි වතුනේ සුදානම් තරංග පාදුවාරි ක්‍රියාත්මක වෙලා සාර්ථක පාදුවක් ඉතාමත්ම පාදුව මේ පිතිකරුවාට පාදුවට මුහුණ දීමට අසීරු මහඩියක පාදුව කරන්නේ දන්නේලාන්ත සුදාන බාණ්ඩේ මේ දකුණාත් ප්‍රවේගකාරී පිතිකරුවා දැනවලා සාර්ථක පාදුවක් ඉතාමත්ම පොද පාදුවක් යොමු කරන්නේ මේ සිටින පැතුම් තරම් කණාවේ ලකුණු පෝරාබයා මිසදා දැනවලා සාර්ථක පාදුවක් තරමක් ස්ටම්පේ පාදුව මදක් පිටදින් පාදුව කරන්නේ වයිට් පාදුවක් සමග ලකුණු දෙකයි දැන් මුල් ලකුණු සංඛ්‍යා ලකුණාත් ප්‍රවේගකාරී පිතිකරුවා මනස්කාන්ත මනරම් පාරවලල කනට මන හැකියාවක් තිබෙන මේ ප්‍රවේගකාරී පිතිකරුවා එවරාට ලොෆ්ට් ඩොන් ඩ්‍රයිව් පාරක් කෙල කරන්නේ පාදුව ඒ තරමක් උඩ පාදුව සුරකිව රැක ගන්නවා සමගින් සාර්ථක පාදුව නවතා දීමක් සාර්ථක උඩ පාදුව රැකීමක් දක් ලැබෙනයිම සුදාන්න බාණ්ඩේ හාතිබ් මොහමඩ් පාදයයි මිස්සදා මේ දකුණාත් මාදවේග පාදයාන කඩකයා තීරණාත්මක දෙවන පාදවාරී ක්‍රියාත්මක කිරීම සඳහා සුදාන්න බාණ්ඩේ විටක කුරුණෑගල නීට් කඩා සමාජ්‍ය නියෝජනය කළාද කඩකයා දතිවෙනවා සීමා විශිට හාදනොත පාදවාක පායි නිවෙතට පාදය කරන්නේ වයිට් පාදවාක් ලෙස තීරණය කරන්නේ හාදන අතරේ එක ලකුණ සමගින් ලකුණු 3යි දැන් බොල් ලකුණු සංඛ්‍යාව හාලියල කැරබියස් වේනස් බොලොග්න අතර තරගයේ දාබර කඩාවි විදවතනේ සුදාන්න බාණ්ඩේ හාතිබ් මොහමඩ් පාදයයි මිස්සදා සීමා විශිට දදිවෙනවා දදිවෙන් යොමු කළාද පාදවල ප්‍රියකාරු පාරක් කෙල කරන්නේ ඩිප් මිඩ් කැටියලින් ලකුණු 6ක් හිමි කර ගැනීමක් ඉස්සංක මදුසං හොද නැවත සුදාන්න බාණ්ඩේ පාදයයිමට දනාතිබ් මොහමඩ් දිවෙනවා සීමා විශිට පාදයයි මිස්සදා දදිවෙනවා හෙවරාතර සාර්ථක පාදුවක් ඉතාමත් මොහොත පාදුවක් මේ යොමු කරන්නේ මේ සිටින පාදයානාගේ පාදවාරය තුළ අවතක්සිර කුල නොයකි මේ දකුණත් පාදයාන කඩකයා නැවත සුදාන්න බාණ්ඩේ සීමා විශිට දිවෙනවා දැනවරා සාර්ථක පාදුවක් පහරක් කෙල්ල කරනවා පාදුව තරමක් ස්ථානගත වෙන පාදුව පස්වෙන්ම ලකුණ කරා කඩකෙන් පැති මාරු කරගෙන තිබෙනවා දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා වැඩි කරගෙන අවසන් ලකුණු 10යි මුල් ලකුණු සංඛ්‍යාව තීරණාත්මක පාදවාරී තීරණාත්මක පාදයයිමට ද සුදාන්න බාණ්ඩේ මේ දකුණාත් මාදවේග පාදයාන කඩක හාතිබ් මොහමඩ් ද සුදාන්න බාණ්ඩේ පාදයයි මිස්සදා විනිශ්චයකාරතුමන් පසු කරමින් දිවෙනවා දදිවැන් යොමු කළාද පාදුව සාර්ථක පාදුවක් ඉතාමත් මොහොත පාදුවක් යොමු කරන්නේ පාදුව තරමක් පහතින් පාදුව ගමන් කළේ මේ කඩකයාගේ පාදයේ දවටුණු පාදුව තරමක් ලෙග් මයිල් ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 11ක් ලබාගෙන තිබෙනවා පාදුව වාර දෙකක් නිමාව දකින විට නිලූක සුදාන්න බාණ්ඩේ වීනස් කඩකයන්ට වීනස් කඩකයන්ගේ නව සොයා ගැනීමක් ලෙස දක් ලැබෙනවා මේ පාදයාන කඩකයා තීරණාත්මක මේ තුන්වන පාදවාරේ නැතෝ සෙකන්ඩ් ලාස්ට් ස්ටෝර් එකේ මේ ක්‍රියාත්මක කරන්නේ මේ කඩාපඩි තුළ දදිවෙනවා වමත් මාදවේග පාදයාන කඩක එවරාත් වේගවත් පාරක් කෙල කරන්නේ පාද ස්ථානගත වෙන පාදවල ලකුණු 4ක් හිමි කර ගැනීමක් ඩීප් බැක්වර්ඩ්ස් කාලෙක් දෙස හරියටම ලකුණු 20ක් ලබා ගත යුතුයි මේ තරගය ජය ගන්නට නැවත සුදාන්න බාණ්ඩේ නිලෝක දදිවෙනවා වමත් මාදවේග පාදයාන කඩකයා සාර්ථක පාදුවක් ස්ථානගත වෙන පාදුව පස්වෙන්ම ලකුණු කරා කඩකින් පැති මාරු කරගෙන තිබෙන කඩාපඩියට රකාබා කඩකියන් දිවෙනවා සීමා විශිට පාදය වරාත් ලොෆ්ට් ඩොන් ඩ්‍රයිව් පාරෙල කරන්නේ උඩ පාදව සුරකිව රැක ගන්නවා සමගින්ම දැන් තවත් ටිකට්ටුවක් බිඳ වැටෙන ආකාරයකුත් දක් ලැබෙනවා දිනස් කඩකයන්ට සාර්ථක ප්‍රතිඵලත් කරගෙන තිබෙන ආකාරයකුත් දක් ලැබෙනවා ඔවුන්ගේ නවක සමාජිකයා ලෙස මේ සංචිතයට පැමිණ
මේවම ආත්මාදවේග පාදයානකඩගේ අයිතාමාත්ම සාර්ථක ප්‍රතිඵල අත්කරකට තිබෙන ආකාරයකුත් ලැබෙනවා. නැවත දිවෙනවා සීමාවෙෂට ආද චන්දිමාල් පහර එල්ල කරන්නේ පන්දුව පාසෙන් මේ ලකුණක්. හොද දුවන්දි දැවියාම හසු කරගෙන තිබෙන ආකාරයකුත් ලැබෙනවා. අතරයි ලකුණු 18ක් අවශ්‍යයි මේ තරගයේ තියුණු මොඩවරක් පැමිණ තිබෙන ආකාරයකුත් ලැබෙනවා. පිටත් පන්දුවක් අතර දුවන්ද සටනක් මේ ලැබෙනවා. මේ නවලෝක වැලිසර කණාංගණය තුළ දයාපුර කඩාල්දී මාස් ඉම්පැක්ට්ස් චැලෙන්ජ් ඔලිම්පික් ක්‍රිකට් තරග මාලාවතට දිවෙනවා. දැන් ඒවරත් පිටතටමයි පාද යොමු කරන්නේ වේගවත් පහර එල්ල කරන්නේ ලකුණු 6ක් ඉබේ කරගෙන. තසෝදාන බානේ සමීර පන්දුයයි මිසදා. දැන් ඒවරත් ප්‍රියකාරෝ පහරක් එල්ල කරන්නේ පන්දු ස්ථානගත වෙන පන්දුව ලකුණු 4ක් ඉබේ කරගෙන කෙම සිටිය තුළ. දැන් පන්දු දෙකයි. දැන් ලකුණු 8ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. දැන් මේ පන්දුව අතිශයින් වැදගත්ම පන්දුවක් මේ යොමු කරන්නට සෝදානම් බාන්නේ දයාපුර කඩාර විදවතුනි. මේ කණ්ඩායම දෙකටම සැහැණ වැදගත් තරගය තුළ දණිතාමාත්ම ධනුෂ්කයාගේ දායකපනේ පන්දුවට මුහුණ දිය යුතුයි. ද සෝදානම් බාන්නේ ද තීරණාත්මක පන්දු ආරේ තීරණාත්මක පන්දුයයි මේ සඳහා පන්දු දෙකයි. දැන් ලකුණු 8ක් අවශ්‍යයි තරගයේ වරත් පාරෙල්ල කරන පන්දු ස්ථානගත වෙන පන්දුව. දැන් පස්සෙන් මේ ලකුණක්. දැන් ලකුණු දෙක අකරකඩකෙන් පැති මාරු කරකට තිබෙනවා. මේ දුර්වල පන්දු යොමු කිරීමක් අපට ලැබෙනවා. දැන් දුර්වල පන්දු බාර දීමක් එක් ලකුණු දෙක වගට දැන් පරිවර්තනය කරකට තිබෙනවා. දුවයි ලකුණු 6ක් අවශ්‍යයි. දිවෙනවා සීමාවෙච්ච පදේවර පාරෙල්ල කරන්නේ පන්දුව. දැන් උඩ පන්දුවක් සමගී දැන් තරගයේ ජයග්‍රහණය හිමි කරකට තිබෙනවා. මේ තරග කරන වෙනස් බොලොග්නා කඩා සමාජීය තීරණාත්මක අවසන් පූර්ව තරගයක උණුසුම්කම් ලබාගෙන හමාරයි මේ කඩාපඩි තුළ